කෙල්ල ටික ටික ලොකු වෙද්දී එයාට එයාගේ තාත්තව හුඟක් ඕන වුණා. ඒත් මට එයා ගාවට යන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. කෙල්ලට දැන් අවුරුදු 6යි. කෙල්ල නොකා නොබී තාත්තව ඉල්ල ඉල්ල අඬන්න ගත්තා. කොච්චර කෙල්ලගේ හිත හදන්න උත්සාහ කරත් හරි ගියේ නැහැ. එදා හොඳටම වහින්න ගත්තා. මම ගෙදර දොරවල් වහලා කෙල්ල ගාවට ගියේ නිදා ගන්න. මම කෙල්ලව තුළුල් කරගන්න හදනකොටම කෙල්ලගේ ඇඟ හොඳටම රස්නේ. බලද්දි කෙල්ලට හොඳටම උණ. කෙල්ල උණ විකාරෙන් තාත්තා ගැන කියව තාත්තව හොයනවා. තවත් බලන් ඉන්න බැරිම තැන මම කෙල්ලව කාර් එකට දාගෙන හොස්පිටල් එකට අරන් එන්න ආවේ. හොඳටම වහින නිසා මීදුම දාලා පාර පුරා. ඉස්සරහා තියෙන වාහන මොනවද කියලාවත් පේන්නේ නැති තරම්. මම කොහොම හරි වාහනේ අරන් ඉස්සරහට ගියා විතරයි මතක. මට සිහියෙද්දි මම හිටියේ හොස්පිටල් එකේ. දෙයියනේ මගේ කෙල්ල මගේ ඇඟේ ගහලා තිබ්බ කටු ටික අයින් කරලා මම කෙල්ලව හොයන්න යන්න හදද්දී නර්ස් ඇවිත් මාව අල්ලගත්තා. අනේ මිස් මට යන්න දෙන්න. මගේ කෙල්ලට මාව ඕන. හරි අම්මා යන්න දෙන්නම්. පොඩි වෙලාවක් ඉන්න ඩොක්ටර් එනකන්. හරි. ඩොක්ටර් එන කොච්චර වෙලාවක් ගියා කියලාද මට ගාණක් තිබ්බේ නෑ. හරියට කල්පයක් ගියා වගේ දැනුනේ. ඩොක්ටර් මාව චෙක් කරලා මට යන්න දුන්නා. හැබැයි මගේ ඔළුවයි අතයි තුවාල වෙච්ච නිසා මට ටිකක් අමාරුයි. ඒත් ඒව ගාණක් තිබ්බේ නෑ. මට ඔන්නේ කෙල්ල ගාවට යන්න. මම කෙල්ල ගාවට ගියත් කෙල්ල ඇස් දෙක ඇරියේ නෑ. කෙල්ල මැෂින් එක කොට්ටු වෙනවා. මට තවත් බලන් ඉන්න බැරිම තැන මම එළියට ආවා. මැනික මම කොහොම හරි ඔයාගේ තාත්තව එක්කන් එනවා. මම එහෙම කියලා ඉක්මනට ගෙදර ගියායේ නර්ස්ට කියලා උනුනත් කෝල් එකක් ගන්න කියලා. මම ගෙදරට ගිය ගමන් ෆෝන් එක ඔන් කළා. හරියටම අවුරුදු 6කට පස්සේ තමයි මම ෆෝන් එක ඔන් කළේ. ෆෝන් එක ඔන් කරලා WhatsApp එකට යද්දි මැසේජ් ගොඩයි. ඒ එකක්වත් බලන්න මට උවමනාවක් තිබ්බේ නැහැ. මම වෙවුලන දෑතින් එයාට කෝල් එකක් ගත්තා. "හෙලෝ චූටික්කි." දෙයියනේ එයා ඉස්සර ඉඳන් කතා කරේ නමින්. තාමත් එහෙමයි. ඇයි කතා නැත්තේ? මට සමා වෙන්න ඔයාට කරපු දේවල් වලට. දෙයියනේ පුදුමයි. චූටිද හොඳින් ඉන්නවද? ඒ කියන්නේ ආ එකක් දන්නවා. කතා කරන්නේ නැත්te තාම තරහයිද? මම පියවි සිහියට ආවේ කෙල්ල ගැන මතක් කළා. ඊට පස්සේ මම වෙච්ච සම්පූර්ණ විස්තරය කිව්වා. දෙයියනේ මගේ කෙල්ල. ඔයා හොඳින් නේද? ඔව්. අනේ මගේ කෙල්ල මට බේරලා දෙන්න. බය වෙන්න එපා. ඒ ඉන්නේ මගේ දරුවා. මම එයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ. හරි. මම ආයිමත් හොස්පිටල් එකට ගියා. අනේ කෙල්ල මැෂින් එක කොට්ටු වෙනවා. මම කෙල්ල ළඟටම වෙලා හිටියා. කෙල්ලගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියලා තමයි දොස්තරලා කිව්වේ. ඉන්න හැමදේම කෙනෙක්ගෙන් ඉල්ලුවේ එක දෙයයි. "ඒ මගේ දරුවා බේරලා දෙන්න" කියලා. එදා අපි දැන් හොස්පිටල් එකට එනකොට මීදුම නිසා වාහනේ ගහක හැප්පිලා. ඊට පස්සේ එතනින් ගිහපු වාහනයක් අපිව දැකලා තමයි හොස්පිටල් එකට එක්කන් ඇවිත් ඉන්නේ. මට රෑ කීයට නිින්ද ගියා කියලා දැනීමක් තිබ්බේ නෑ. මට හැරුණේ නර්ස් කතා කරාට පස්සේ. දවස් 2කට පසු මම ඇවිත් ඉන්නේ එයාපෝට් එකේ. හරි. ඔහොම හොස්පිටල් එකට එන්න. මම ලොකේෂන් එක එවන්නම්. හරි. මම හොස්පිටල් එකෙන් එළියට වෙලා හිටියේ ආයනකම්. මට දැන් හරියට කල්පයක් වගේ. චූටික්කි පිටිපස්සෙන් ඇවිත් එයා මාව බදාගත්තා. "දෙයියනේ ඔයා?" "කෝ දරුවා?" මම අතින් පෙන්නුවා දරුවා ඉන්න තැන. එයා ඉක්මනට දරුවා ළඟට ගියා. "මගේ මැනික නැගිටින්න. ඔයාගේ තාත්තා ආවා." දොස්තරලා පවා බේරගන්න බෑ කියපු මගේ දරුවා එයාගේ කටහඬින් ඇස් දෙක ඇරියා. මට මුළු ලෝකෙම හම්බුණා වගේ. අනේ මගේ දූ තාත්ති කෙල්ල නැගිටලා තාත්තව බදාගත්තා. කෙල්ලට මම ඉන්න වගක්වත් නෑ. දොස්තරලා පවා පුදුම වුණා. කෙල්ලගේ ජීවිතේ බේරුණ නිසා. දවස් 3කට පස්සේ කෙල්ලව ගෙදර එක්කන් ආවා. කෙල්ල තාත්තගේ ළඟින් හෙල්ලුනේම නෑ. දැන් මැනිකට මාව මතක නැද්ද? "ගේ තාත්ති ඉන්නවනේ දැන්." "හා." දින කිහිපයක් ගත විය. "චූටික්කි මම දැන් යන්නද? ඔයාට පුළුවන් නම් දරුවෙක් ඉන්නවද?" "ඒත් ඔයා කැමතිද මම ඉන්නවට?" "මම නම් කැමතියි. ඒත් ඔයාට ඉන්න පුළුවන්ද?" "ඇයි මට ඉන්න බැරි?" "ඇයි ඔයා කසාද බඳලා නේද ඉන්නේ?" "නෑ." "මොකක්?" "එතකොට අක්කා කිව්වේ?" "ඔව්. ඒත් ඒක උනේ නෑ. මොකද ඒක මට බොරුවක් කරලා තියෙන්නේ." "එහෙනම් මං ගාව සදාටම නවතිනවද?" "ඉන්නම්." "හරි." පුංචි කෙල්ල නිසා වෙන් වෙලා තිබ්බ ආයේ අපේ පවුල එකතු වුණා.